පියනක පවා යතුරු සිදුරක පළුද්දක් ඇත. දුම්රිය අංගනේ පසක තිබූ දුහවිලි කැවුණු පකිස් පෙට්ටි තොගයක්ද දුම්රියට පැටවීමට මිනිසුන් විසින් සූදානම් කර තිබූ ගෝනි හැලිවලා පැදුරු සැලකිය යුතු ප්‍රමාණයක්ද එම රාත්‍රියේ නොනිදා පහන් කරන පරවියන් විසින් අනායාසයෙන් ලිස්සාහල උණු පෙට්ටි අතරද ඇනීටා සිටගෙන සිටියේ ග්‍රැමෝෆෝනයක ඕක් පැහැහත්තා බඳු යෝධ නලා වටාසිය දක්නතයවා එය ඇයගේ ඉනට හේතු කර ගනිමිනි. එම දිනෙන් හරියටම වසර 19කට පමණ පසු එක්තරා පුජ්‍යලයෙකු එක්තරා තරුණියකගෙන් හාදුවක් ලද වහාම සිහිසුන්ව එම ග්‍රැමෆෝනය මතට වැටි බිඳ දමනා තෙක්ම එය නිරුපද්‍රිතව ගී ගැයීමට වාසනාව ලද්දේය. ග්‍රැමෆෝන අලෙවි කරන සිලෝන් දූපතේ පීටි සමාගමක පුවත්පත් වෙළඳ දැන්වීමකට සුදුසු ලෙස ගී ගැසීමට සූදානම් ඉරියව්වකින් සිටගෙන සිටි ඇය දුම්රිය පැමිණෙන පෙරමග දෙස විටින් විට ශෝකයෙන් බලනාසිය මව දෙස එම අවස්ථාවට උචිත නොවන ආකාරයේ ඉවසීමකින් යුතුව බලා සිටියාය. අශ්වයන් මෙල්ල කරගත නොහැකි ලෙස කුලප්පු වන පාරිසරික පීඩන තත්ත්වයකදී මෙන්ම සියල්ල නිමියයි සිතාගත් ගඟකට පැන සිය දිවි රසාගත යුතුයයි යමෙක් කල්පනා කරන දුර්වල මනෝභාවයකට ගාමක බලය යෙදෙන සිද්ධියක් තුල වුව එකවර පහළවන ශාන්ත ඉවසීමකින් ගල්වීමට තම දියණියට ඇති හැකියාව මම වටහාගෙන තිබිනි. එනිසාම වතුපාලකයා හා විවාහයට අකමැත්තෙන් නුව කැමැත්ත පළ කළද එය කඩා බිඳ නැවත නොයීමට තරම් ඉවසීමකින් ඇය කාලයත් සමග සන්නද්ධ වනු ඇතැයි මම විශ්වාස කළාය. එසේ විශ්වාස කිරීමට තරම් කරුණුකාරණා ඕනෑ තරම් දියණිය ඇගේ ජීවිත කාලය තුල පෙන්වා තිබිනි. ඇගේ පියා අස්වනීපව රෝහල්ගතව සිටියදී ඔහුගෙන් නොමිදී අන්ලස්ව එහෙත් භක්තිමත් දෙවියන් යදිමින් හඬා වැටෙමින් උන් ඇය ඔහුගේ ක්ෂණික මරණයත් සමග ඉන්ද්‍රජාලික ශක්තියකින් නැගී සිටියාය. එතැන් සිට භූමදාන කටයුතු සිදු කරන තෙක්ද විටින් විට සිහිසුන් වන මවගේ සෞඛ්‍ය තත්ත්වය සොයා බලමින්ද නුවරුන් සියල්ලන් පුදුම කරමින් වෛද්‍යවරයාගේ දේහය පිරිමින් 9 දෙනෙකු සමග එක්ව කරතබා නගරය මැදින්ගෙන ගොස් කැරකොප්පුවේ භූමදාන කරන තෙක්ද ඇය නොහඬා අයෝමය ශක්තියකින් නැගී සිටීම අදහාගත නොහැක්කක් විය. ඉන්පසු නිවසට පැමිණ දින 9ක් යනතුරු පල්ලියේ ඝාන්ටාරයක් ගැන කියවමින් හැඬු ඇය දසවන දිනේදී යල්සිඳු කිසිදු දිනක නොහඬන්නට සිතා ගත්තාසේ පුදුම සහගත ලෙස යථා තත්ත්වයකට පත් වූවාය. එදැන් සිට අද වනතෙක් ඇගේ ඇසින් එක කඳුලක් හෝ වැටෙනු කිසිවෙකුත් නොදුටූහ. ඒ සියල්ල පසෙක දැමුවද කුඩා කල සිටම තම වෛද්‍ය ස්වාමි පුරුෂයා විසින් දියණියට උගන්වා තිබූ නොයෙක් වෛද්‍ය ශිල්පීය ක්‍රමද රහස් පර්යේෂණ අත්දා බැලීම්ද විසින් ඇනීටා අචලක් අකම්පිත හදවත් ඇත්තියක ලෙස වේගයෙන් උස්මහත් වූ බව දන්නා හිඟට් මැතිනිය ඇය කොයි ලෝකයක වාසය කළද නිරුපද්‍රිතව ආරක්ෂිතව හිඳීම පිළිබඳව දෙගිඩියායක නොවූවාය. ඇරත් මේ ඔවුන් සියලු දෙනා විශ්වාස කරන පරිදි දෙවියන් වහන්සේගේ කැමැත්තය. නිවැරදි නම් එම අවස්ථාවේදී තම මව හැරදමා දින කිහිපයකට නොව වසර කිහිපයකට දැයි කියා කිව නොහැකි කාලයකට කඳුකරයට යාමට නියමිත එකම දියණිය දුම්රිය අංගනය සේදී යනතුරු හඬා වැටිය යුතුයයි ඔවුන් සමග සම්භෝගීව සිටින ඈදායන් අපේක්ෂා කළද ඇය ඒ මොහොතේ කල්පනා කරමින් සිටියේ ඉදිරියෙන් වූ අනාරක්ෂිත දුම්රිය මාර්ගයෙන් විටින් විට ඇවිද යන යටත් විජිත වැසියන්ගේ ආරක්ෂාව කෙරෙහි මෙය වඩා වගකීමක් සුදු අධිරාජ්‍යයට තිබිය යුතු බවයි. පවත්නා තත්ත්වය මගහැර හුදකලා රාජාලියකුසේ ඉගිල ගොස් මෙනස්ව හැඟීම් සහිත ගසක වසාසේ එහි අතුපතර ගවේෂණය කරමින් සිටීමට ඇනීට උගත්තේ කුඩා කලදීමය. යමක් උගන්නා විටද යමක් කරමින් සිටින විටද ඇය තම හිස මදක් ඇලකොට දෙතොල් මදක් තරව පියවා net සිහින් කර තියුණු ආත්මගත බැල්මකින් එහි යෙදී සිටින ආයුරු දකින ඕනෑම ඇයෙක් ඇය විසින් පෙන්눔 කරනු ලබන විෂයට අනුබද්ධ වීමේ අනලස පිළිබඳ මහා ඉහළින් ඇගයුහ.
නමුත් එවැනි මොහොතක ඈ මනසින් කරක් ගැසූයේ පල්ලියේ අල්තාරය අසල මිටි බංකුවේ සිටි මකුණන් පිළිබඳව සිතමින් බවට හෝ පෙර දිනක තම නිවස අසලින් ගිය සුදු බැල්ලගේ කණක් අසාමාන්‍ය ලෙස පහත් වී තිබුණේ කුමන හේතුවක් මතද යනුවෙන් සිතමින් බවට දෙවියන් වහන්සේටවත් කීමට නොහැකි විය. මේ මොහොතේදීද සිදුවීම පැවතියේ ශෝකාකූල භාවයේ උපරිමයට ළඟා විය යුතු වූ මොහොතක එංගලන්තයේ විසින් අතපසු කළ වගකීමක් පිළිබඳව ඇය පශ්චාත්තාපයට පත්වීමයි. එදින රාත්‍රියේ පැමිණීමට නියමිත වූ දුම්රිය තවත් මොහොතක් පමා වන්නේ නම් කෙතරම් හොඳ දැයි සිතමින් හිංගර්ට් මැතිනිය අද දින උල්කාපාතයක්සේ තම ආරක්ෂක වළල්ලන් පිටරටට අතුරුදහන් වීමට නියමිත එකම දියණිය දෙස නොබලා සිටීමේ නිෂ්ඵල උත්සාහයක යෙදුනාය. සිය වෛද්‍ය ස්වාමිපුරුෂයා ස්වර්ගස්ථ වීමත් සමග ඇයට ඉතිරි වූයේ කොළඹ නගරයේමුත් වැඩි කලෙලියක් නො වූ පටු මාර්ගයක පිහිටි මිටි වහලට සිංහල උළු සෙවිලි කළ එමෙන්ම එක් අයෙකුට බදා ඇල්විය නොහැකි රවුම් පල්ලි කුරුණු පෙළකින් යුත් පටු බරාදයක් සහිත කාමර දෙකක කුඩා ලන්දේස ගෘහයක්. වෛද්‍ය සැමියාගේ පරීක්ෂණාගාරයේ වූ රසායන දියර පිර වූ පීප බන්සන් 1000ක පරීක්ෂණ නල සහ කටු සටහන් සහිත විශාල පොත් රාක්කයක්ද නාටු බල්ලන් 22 දෙනෙකු සහ අවුරුදු 19ක අවිවාහක දිවණියකද පමණි. සැමියා ජීවත් සිටි කාලයේ ඔහු ප්‍රසිද්ධව ගියේ හෘදයේ ඇතිවිය හැකි ඕනෑම ව්‍යාධියක් සමනය කිරීමට පිළියම් කළ හැකි ඉසිවරයෙක් වශයෙනි. හෘදයේ රුධිර පොම්ප කිරීමේ වේගයේ සිදුවන වෙනස්කම්, කපාට අතර ඇතිවිය හැකි ඉදිමුම්, හෘද අකර්මණ්‍යතා සහ හෘද සංකූලතාවලට මුල්වල ආතතීන් සහ වැරදි ආහාර පිළිබඳව උණ සන්නිපාතයක්සේ උනන්දුවක් තිබූ වෛද්‍ය හින්ගර්ට්ගේ පුද්ගලික ඩිස්පැන්සරිට ඇතුළු වන අසාමාන්‍ය පළලින් යුත් සුවිසල් දොරටුවට ඉහළින් එල්ලා තිබූ ලීපෝරේ ලියා තිබුණේ මෙම දොරටුවෙන් අසූරුවෙන් හෝ ඇතුළු වන්නට මම ඔබට උදව් කරමි. ඉන්පසු මෙහි පසුපස දොරටුවෙන් පිටවන්නට ඔබ මගේ උදව් නොපතනා බවට මම සහතික වෙමි යනුවෙනි. නමුත් පසු කලෙක මේ විශාල දොරටුවටම ඔහුගේ ඉරණම තීරණය කිරීමේ අවසාන තීරකයා ලෙස පෙනී සිටිතැයි කිසිවෙකුත් සිතන්නට නැත. ඩිස්පැන්සරියේ පසුපස දොරටුව වෛද්‍ය නිර්දේශය මත අසාමාන්‍ය සිහින් බවකින් යමු අතර පළමු මාසයක පමණ කාලය තුර එතරම්ම විශාල ප්‍රධාන දොරටුවෙන් තම එල්ලා වැටුණු මාංශ ලෙව කමින් නලවමින් ඇවිදිමින් අසීරුවෙන් රිංගා ඩිස්පැන්සරියට ඇතුළු වන ඌරුභාවයට නෑකම් කියූ සුදු ගැහැණුන් සහ පිරිමින් මාස කිහිපයකට පසු වෛද්‍යවරයාගේ සාත්තුව හේතු කොටගෙන එහි පසුපස පිහිටි සිහින් දොරටුවෙන් ආයාසයක් නොදරා වලාකුළක්සේ පිටව ගියේ ඔහුගේ අත්ගුණයද අලුත් අත්අදා බැලීම් වලින් නිෂ්පාදිත නව බෙහෙත් වර්ග පිළිබඳවද වර්ණනා කරමිනි. දිනකට පැයක් පමණ හතිහලමින් ඇවිදීම, අතපය අඹරවමින් පීඩාකාරී ව්‍යායාමවල නිරත වීම, අජීර්ණයෙන් පෙරෙන්නෙකු මෙන් තැඹූ එළවලු ආහාරයට ගැනීම වැනි දණ්ඩනාකාරී පිළිවෙත්වලින් සිය රෝගීන්ගේ ශරීරවල අලස මේධය පුලුස්සා හැරීමට දොස්තර වග බලාගත්තේය. යටත් විජිත රටවල් සූරා කෑමෙන් තෙල වැඩි කරගත් රාජ්‍ය නිලධාරීහු සහ පාලකයෝ තවත් චිරාත් කාලයක් එම අසාධාරණ නියැලීම පිණිස තම හෘද වස්තු නිරෝගීව තබා ගත යුතුයයි විශ්වාස කළ බැවින් ඒ සඳහා විවිධ අත්දැක බැලීම්වල නිරත වන ලෙස වෛද්‍ය හින්ගර්ට් පළ කර සිටියෝය. එහි ප්‍රතිඵලයක් ලෙස දිගින් දිගටම දිවා රෑ නොබලා පර්යේෂණවල නිරළුණු ඔහු අවසානයේ යම් මිනිසෙකු සතු අකාර්යමාන්‍ය වීමට ආසන්න දුර්වල හදවත උගුලුවා දමා එයට බලු හදවතක් බද්ධ කිරීමට සිදු කළ පරීක්ෂණය සාර්ථක කර ගැනීමේ මහා වෛද්‍ය පෙරළියට ආසන්න විය. ඔහෙත් ඔහු මේ බලු මිනිස්සු සංයෝජනයේ අග්‍රඵලයට පෙර අවාසනාවන්ත ලෙස මිය ගියේ සිලොන් දූපතෙහි විසූ අයාලේ ගිය සුනකයන්ගේ වාසනාවට දැයි සිතාගත නොහැකි විය. සියලු සේසත බලු හදවත් බද්ධයේ පර්යේෂණ වෙනුවෙන් කැප කළ වෛද්‍යවරයා අවසානට ඉතිරි කර ගියේ ඔහුගේ දැනුමින් අඩක් පමණ අතපතගා දැන තිබූ දියණියක සහ සිලොන් දූපතේ සුදු අධිරාජ්‍ය නියෝජිතයන්ගේ හදවත් තුළ ඔහු පිළිබඳ වූ අපරිමිතික ගෞරවය සහ මතකය පමණි. එදින්
හිංගර්ට් මැතිනිය කිසිදු පියමනාප භාවයකින් නොවූ දරදඩු කළු ගැසුණු දුම්රිය අංගනයේ සිටගෙන සිටියේ ඇය සතුවත්කම් වලින් එකක් වූ තම එකම දියණිය දැනට දින කිහිපයකට පෙර විවාහපත් වූ වතු හිමි සැමියා සමග ඔහුගේ කඳුකර බංගලාවට පිටත් කොට හැරීමටයි. ස්වාමියාගේ වියවුවෙන් පසු ඇය නිතර පෙළුවේ දියණියගෙන් නිදහස් විය යුතුය යන සිතුවිල්ල වූ අතර මං අම්මෙක් විදිහට මගේ යුතුයකම ඉටු කරලා නිදහස් වුණා. දැන් මට කිසි බරක් නැහැ. කියා කීමේ ප්‍රීතිය භුක්ති විඳීමට පෙරමග බැලුවාය. දුම්රිය බේබද්දෙකුසේ වැනි අංගනයට සම්ප්‍රාප්ත වූයෙන් සියල්ලෝම අවමගුලක හැඩයෙන් මුහුණ දික්කර ශෝකප්‍රාප්ත වූ අතර එහි කූට ප්‍රාප්තිය දක්වනු විසි වූ ඇනිටා මද කඳක්සේ සියතලව සියල්ලන් සිප සමුගෙන පසු නොබලා දුම්රියට ගොඩ වූයේ ඇගේ ගමන් මල්ල අතින්ගෙන මොනන රීලාවෙන් ඇවිද ඇගේ මවගේ එකම නැගිනිය වූ තෙරේස් මම්මාගේ හෝ ආධාරයකින් තොරවය. ඒ රාත්‍රී කාලය වූ බැවින් ආරම්භය නිද්‍රාශීලීව ගත වූ අතර රැය පුරාම ජෙෆ්රි සහ නුවරඑළිය තෙක් යාමට නියමිත ඔහුගේ ගමන් සගයා වූ ඩේවිඩ් මගුල් දිනේ සවස ඇති වූ කරත්ත කෝලම් පිළිබඳව උද්වේගකර කතා බහක නිරත වෙමින් දුම්රියට වඩා වැඩි වේගවත් කතා ධාවනයක් සටහන් කළෝය. අර කාලකන්ණි මුඩුම කරත්තකාරීන්ට ඔච්චර හරියක් ආවගුවම් පුදුමයි. ජෙෆ්රි ඔවුන් සමග ගමනට එක් වූ තම හිත්‍ර මිත්‍ර ඩේවිඩ් දෙස බලා කියා සිටියේ දුම්රිය අලස ගමන් තාලයට අනුව දෙපසට වැනිමිනි. උන්නේදා භයානක විදිහට එකමුතු වුණා. භයානක ලෙස එකමුතු වීම යන්න කිව් පමණින් භයානක නිහඬතාවයක් සමග ඒ මොහොතේ දුම්රිය මැදිලිය තුල වූ සිහිල් වාතය අරගල ස්වරූපයෙන් උණුසුම් වනු ඇනිටා දුටුවාය. එදා ඇය සිය මංගල ගෞම දෙධනතෙක් ඔසවාගෙන නැරඹූ විහිළුකාර සංසිද්ධියේ අති භයානකකම පිළිබඳ ඇයට මෙලෝ අවබෝධයක් ආරම්භයේදී නොවුනත් ගමන අවසානය වන විට එංගලන්ත මහරජින්ට විරුද්ධව ඌව කැරලි ගසන්නේ කෙසේද යන්න පිළිබඳවත් අසාධාරණයක් ඉදිරියේ එකමුතු වීම සහ ඔවුන්ගේ පිළිපැරුම් එහි ප්‍රතික්ෂේපය කෙතරම් නන්නත්හාරව සිහිසුන් කරවන්නේද යන්න පිළිබඳවත් ඇය මූලික අවබෝධයක් ස්වයං විචාරයකින් අනතුරු ලබා ගත්තාය. එසේම ඇගේ මංගල දිනයේදී කොළඹ නගරයේ පාළුම් මුසල ස්වභාවයකින් හෝන්දු මාන්දු තිබූ කාරණය ඇය සිය මතකය පසුපසට ඇවිද්දවමින් වටහා ගත්තාය. ඩේවිඩ් හිතන්නේ ඒ කරත්තකාර තුප්පයි 70ගේ වර්ජනයේ හින්දා අපිට කොච්චරක් නම් පාඩුයි කියලාද. උඩ රටින් ගේන්න තිබුණු බඩු ඔක්කොම දවස් 3කට හිර වුණා. ඒක තමයි ජෙෆ්රි මම කියන්නේ. මේක වැරදි පූර්වාදර්ශයක්. අනිත්‍ය වුණුත් වර්ජනය කරන්න තියාගත්තොත් අපිට කනත්තර තමයි යන්න වෙන්නේ. අනික් එවුන්නේ කිව්වේ? අනික් එවුන් කියන්නේ අපේ වැඩ කරන එවුන්. උදාහරණයක් විදිහට උඹේ තේවතු වල වැඩ කරන ගෑනු මිනිස්සු වර්ජනය කළොත් උඹේ තේවත්තට මිනිස්සු හොයලා දෙන කංගානිලා වර්ජනය කළොත් උඹට මොකද වෙන්නේ? ඩේවිඩ්ගේ උදාහරණය ජෙෆ්රිගේ මුවදට සරදා මුග්ධ සිනහාවක් එක්කල අතර ඔහු විශ්වාසයෙන් යුතුව කියා සිටියේ ගොළු බෝරුවේකට හිමිය යුතු අයිතියකට වැඩි යමක් සිලෝන් රාජ්‍යයේ තේවතු වල කම්කරුවන්ට හිමි නොවන බවයි. ඉන්දියානු අර්ධද්වීපයේ පතුලට වන්නට වූ අප්‍රසිද්ධ අපිරිසිදු අප්‍රශස්ත ගම්මාන වලින් ඔහු පැමිණ සිටියෝය. ආගන්තුක ඉන්දියානුවන්ගේ අප්‍රකට සිරිත් විරිද්ද සිලෝන් දූපතට ඔවුන්ගේ ආගමනය සිදු ආකාරය කියවෙන බිහිසුණු දේශාටන කතාද කනට මෙන්ම නාසිකයටද විශාල කරාබු පැළඳ සාටකයකින් හිසවතාගත් තීන්ත අඳුරු හමක් ඇති නාටු ගැහැණුන්ගේ ශක්තිමත් ඇංග්ලිතුඩු ගැනද රාත්‍රිය පුරා ඔවුන් දෙදෙනා කී කතා ඇනිටා නිදි වර්ජිතව තැබූ අතර අස්පර්ශනීය ලොවක් ගැන අර්ධවන්නට කී අපහැදිලි විස්තරයක් මගින් ඇය පූර්ණ අතරමං කිරීමකට ලක් කර තිබිණි. ඩේවිඩ් විස්තර කළ ආකාරයට ඇය කිසිදා දැක නැති මේ ඉන්දියානු ගැහැණුන් වෙනත් ගැහැණුන්ට වඩා වෙනස්ය. සිලෝන් කාන්තාවන් සතු උන්මත්තක ආශාවන් හෝ ගුප්ත නොරිස්සුම් හෝ ආවේගශීලී අනුම්පද හෝ ඔවුන් සතු ඇත්තෙම නැත. නමුත් ඇනිටා සිතුවේ මේ කිසිවක් නොවේ නම් ඔවුන් ගැහැණියමින් නොහැකි බවයි. මෙම ගැහැණුන් එකවර ස්ථාන කිහිපයකට පෙනී සිට වැඩ කළ හැකි භූතාත්ම බවටද ඔවුන් නොකා නොබී දින 4ක් වූ එකතන නොසැල්වී සිටිය හැකි බවටද ඔවුන්ගේ ඇසට පෙනෙන්නේ තේ දැල්ලක ලපටි භාවය පමණක් බවද ඔහු කියා සිටියේ අතිශෝක්තියෙන් දැයි ඇනිටා සිතන්නට පටන් ගත්තාය.
ඩේවිඩ් මේ සියල්ල විස්තර කරන සෑම විටකම ඔහුගේ නළල රැලි ගැන්වෙනුද නෙත් ආක්‍රමණශීලීව සිහින් වෙනුද සදාචාරයක් නොවු ලෙස උඩරැවුල නැටවෙනුද පැහැදිලිව දැකගත හැකි විය. ඒ රාත්‍රියේ දුම්රිය මැදිරියේ සිටියේ ඔවුන් තිදෙනා පමණි. මැදිරි ආංගණය ආලෝක කර තිබූ එළිය ධාරාවන්ට පිටුපවා මුහුණට මුහුණ බලා සිටිගෙන සිටි අලුත් විවාහපත් දෙපළ ඔවුනොවුන්ගේ මුහුණෙන් විටින් විට පහළ වූ විවිධ අභ්‍යන්තරික හැඟීම් අනෙකාට කිවාගත හැකි ආකාරයේ ආලෝක තත්ත්වයක නොසිටියහ. වසා තිබූ දුම්රිය කවුළුව විවෘත කළ ඈ වේගෙන් ඉදිරියට යන්නේද පවා නොහැගෙනසේ රාත්‍රී මධ්‍යම යානයෙන් තුෂ්ණින් බුහුතව එකම අඳුරු පිරවුමක් ලෙස දිස්සූ කවුළුවෙන් පිටත පරිසරය දෙස බලා සිටියේ කළුවර අඳුන කියවන්නට දන්නා ඉන්ද්‍රජාලික පේනකාරයෙකුගේ උනන්දුවෙනි. අඳුර මැදවරක ඇය හමුවට ඇගේ පියා පැමිණියේ බලු හදවතක් සහිත මිනිසෙකු කැටිවය. ඒ මිනිසා කීකරු ලෙංගතු භාවයේ උපරිමයටද නොපනත්කම් ඉදිරියේ බයාදුවන සැඟවෙන දීනත්වයකටද උත්තේජනය ගෙන යන සුනක සිතුවිල් වලින් ආඩ්‍යව්වකි. තවත් වරක වෛද්‍ය පියා පැමිණියේ කුරුසේ කර තබාගත් කටුවටුන්නක් පැළඳි දෙවියන් වහන්සේ සමගය. වෛද්‍ය හිංගර්ට් ජීවතුන් අතර සිටිනා කල තම එකම දියණියට අවවාද කර සිටියේ දෙවියන් වහන්සේගේ ශුද්ධ වූ දේශනාවන් නිරන්තරව ඇය යන මාර්ගයේ හෙළිපෙහෙළි කරනු ඇති බවටද ස්වර්ගයට යනතෙක් ජීවිතයේ ඇතිවනු සියලු දුර්ධාන්තයන්ගෙන් ඇයව ආරක්ෂා කරනු ඇති බවටද ඇයට ඇතිවන සියලු නොපහත්කම් දෙවියන් වහන්සේගේ පරීක්ෂා කිරීම වන බැවින් ඒ අභියෝගයන්ට සාහසික නොවී දේව කරුණාවට ලක්වන ලෙසටද වේ. මේ දැන් තමා ඉදිරියේ හිඳගෙන ගමන් මල්ලෙන් එළියට ගත් කඩදාසියක් අසීරුවෙන් දෑත වූ ආලෝකයට හරවා නැවත නැවතත් උඩ පහළ කියවන ඇගේ ස්වාමි පුරුෂයා හා විවාහ වීමට ඇය අකමැත්තෙන් වූ එකඟ වූ කාරණය වන්නේද සිය පියා පිය කළ ඔහුගේ බරැති දේවගති භක්තිමත් භාවයයි. ඇනීටා විවාහයට අකමැත්ත පළ කරමින් මුහුණ එල්ලා ගන්නා සෑම මොහොතකම ඇගේ මව කියා සිටියේ පිරිසිදු දේව භක්තිකයෙකු කිසිම දිනක නොමැග ගිය පුරුෂයෙකු නොවන බවයි. මවගේ මේ දේව වාක්‍ය මිස ෂණික ආලෝක පුංජයක් සේ පහළ වූ ප්‍රේමාන්විත හැඟීමක් හෝ අමුතුවෙන් ආක්ෂක්ත වීමට සුදුසු කාමෝද්දීපිත බාහිර අංග පුලාවක් හෝ ඔහු සතුව තිබුණේම නැත. වයසින් වසර 19ක් වුවද ප්‍රේමය පිළිබඳව ඇය සතු වූ එකම අත්දැකීම ඇයට අනුව ත්‍රාසජනක මෙන්ම දේවත්වයෙන් පිළිපැන අපාගත වීමට ආසන්න වූ ජේසුස් වහන්සේගේ අනුගාමීත්වයට දෙරෙහි වී ගිය පාපකාරී සිතුවිලි සහිත අධර්මවාදී පිල්ලියක් විය. පාලියට පැමිණ සිටි අලුත්සුදු දේව ගැතිවරයාගේ ඍජු දිගු නාසිකාවද නිල්මැණික් කැට දෙකක් බඳු ළමා නේත්‍රා යුගලද සියුමැලි එහෙත් මනා පිරිමි පෞරුෂයට දෙස් දෙන උසර සරිලන මහතකින්ද යුතු කඩව සම්දේහයද අලංකාර නත්තල් ගසක්සේ සියල්ලන්ගේම අවධානය දිනාගෙන තිබුණේය. පිරිමින්ගේ කායික මෙන්ම මානසික ගුණදොස් පිළිබඳව විශේෂඥවරියක වූ තුන්වන විවාහයටද ඒ වන විට එළඹීමට සූදානම්ව සිටි අනීටාගේ පුංචි මම්මා මේ නව දේවගතිවරයාගේ ලෝගුවට ඇතුළින් වූ සියලු අංගෝපාංගයන් මැන බලා ආංග ලක්ෂණ විද්‍යාව අනුව ඔහු ගැහැණුන් ප්‍රිය කරන්නක් බව කියා සිටින විට ඇගේ සහෝදරිය වූ ඇනීටාගේ මව කුරුසේ සලකුණු කර තම සහෝදරියගේ නොමනා හැසිරීම පිළිබඳව දෙවියන්ගෙන් සමා වැවිදි සිටියාය. නමුත් ඇනීටා ඒ කතා කිසිවක් විශේෂයෙන් විශ්වාසයට නොගත්තේ ඇය දේවගතිවරයාගෙන් දේවත්වයට ආසක්ත වීමක් මිස වෙනත් කිසිදු දෙයක් නොදුටු බැවිනි. එම නිසාම ඇයට බොහෝ දේ අත්පතු වී තිබුණි. විශේෂයෙන්ම සුදු ගැතිවරයා විසින් ඉරිදින හෝ වෙනත් දේව මෙහෙයකදී සත්ප්‍රසාදය පිළිගන්නන විට ඇනිටාගේ රෝස පැහැමුව දෙස සැලකිය යුතු වේලාවක් බලා හිඳ වැඩිපුර පූපයක් දිවඟ තැබීමද දෙවියන්ගේ රුධිරය සිහි ගන්වමින් වයින් පිළිගන්නන විට ඇනිටාගේ බඳුනට වැඩියෙන් වයින් හැලීමද ඇනිටා යන එන මග කුළුපග ව්‍යාකූල සෙයියාවෙන් රැක ඉඳීමද ඇයට මග හැරී තිබිණි. හොඳම හරිය සිදුවේ මෙවැනි අප්‍රකාශිත ප්‍රේමණීය කුරුමානම් වලින් පසුවය. තම පියාගේ වෙදහලට පැමිණි පුජ්‍යලයෙකුගේ හදිසි අවාසනාවන්ත වේදනාකාරී මරණයක් ඇය ඉදිරිපිට වීම සිදුවීමත් සමග ඇනිටාගේ හදවතේ ඇති වූ හදිසි තිගැස්ම මෙන්ම ශෝකාලත්වයේද විසින් ඇය පෙළුණු නොරිසුම
නින්ද නොයාම සහ ඉක්මන් කෝපය පාලනය කර ගැනීම පිණිස ඇගේ පිය ඇගෙන් ඉල්ලා සිටියේ පාපොච්චාරණයකට එළඹ සිටි පවත්නා වියවුල් තත්ත්වය පහ කරගන්නා ලෙසයි. එනිසාම ඇය පාපොච්චාරණයට එළඹියේය. පාපොච්චාරණය සිදු කළ කොටසේ වූ පාපොච්චාරණයෙහි යෙදෙන්නා හිඳගන්නා අසනෙහි හරිපරිගසනු ඇනීටා දේවගතිවරයාගේ පැමිණීම අසා සිටියාය. ඇය සිතා සිටියේ පල්ලිය ප්‍රධාන දේවගතිවරයා ඇයට සවන් දීමට පැමිණ ඇති බවයි. ඔබේ හදවතේ තිබෙන දෙය නොවලහා මට කියන්න යයි වසා තිබුණු සුදු තිරය පිටුපසින් ඇසෙන විට ඇය හැඳින ගත්තේ. සුදු දේවගතිවරයාගේ එංගලන්ත උච්චාරණයයි. ඇනීට ඇගේ සිතේ පැවති ව්‍යාකුල භාවයෙන් අඩක්වත් ප්‍රකාශයට පත් කිරීමට පෙර පාපොච්චාරණ අසුන සහ සමන්දීමේ අසුන මාරු වී දේවගතිවරයා විසින් මෙතෙක් කල් සංඝවාගෙන සිටි ඇනීටා කෙරෙහි වූ අත්‍යන්ත ප්‍රේමය මුසපත් ස්වරයෙන් පාපොච්චාරණය කරන්නට පටන් ගැනීම ඇනීටා බීර් වෙවුලාදීමට වඩා දෙවියන් ඉදිරියේම අපාගත වූවා වැනි අනපේක්ෂිත පාපකාරී හැඟීමකින් සික දෙකඩවීමද නොවැළැක්විය හැකි විය. වහා පල්ලියෙන් එළියට පැනගත් ඇනීටා පණ එපා කියමින් නිවසට දිව ගියේ පාපොච්චාරණය යන්න මෙතරම් භයානක දෙයක් බව තමන් නොදැන සිටි බවට සිතමින් හතිහලිමිනි. එතැන් සිට දින ගණනාවක් යනතුරු පල්ලියට අඩිය නොතැබූ ඇනීටාගේ නින්ද නොයාම වැඩි වූවා විනා අඩුවේ නැත. මිනිසුන්ගේ හදවත් පලා එහි වූ සියල්ල එළියට ඇද ගන්නට සමත්කම් දැක්වූ වෛද්‍ය පියා පවා තම එකම දියණියකගේ গুপ্ত හදවත් රෝගය ඉදිරියේ පරාජය වූයේය. කෙසේ නමුත් එංගලන්ත දේව සභාව විසින් නැවත තම නියෝජිතයා ඔහුගේ මව් රටට ගෙන්වා ගැනීමට ඉක්මන් වීම තුල වික්ටෝරියානු පල්ලිය ආලයෙන් අන්ධවීමේ අවදානමින් මිදී ගියේය. හදිස්සියේම යමක් කල්පනා වූ ආසේ ඇනීටා ඇගේ දිගු ගවුම දකුණු පස ඉනට පහලින් මසා තිබූ හොර සාක්කුවට අත දමා සිය දිගු ඇඟිලි තුඩු වලින් රන් පැහැකාසියක් එළියට ගන්නා අතර වම්පස සාක්කුවේ වූ සිය පියා විසින් පාවිච්චි නොකළ එංගලන්ත හම් බැම්මෙන් නිමා කළ කුඩා පැරණි දිනපොත එහි තිබේදැයි එයට තුට්ටුවක් දමා සැකහැර දැනගත්තාය. ඉන්පසු එහි එක් පසෙක සලකුණු කර තිබූ වික්ටෝරියානු මහරැජිනගේ රාජකීයත්වයෙන් පිම්බී තිබූ පිරිපුන් දෙකමුල් සහිත මුහුණ ඇඟිලි තුඩකින් පිරිමැද්දාය. දැනට වසර කීපයකට පෙර එංගලන්ත සභාව සොලවා ස්වර්ගස්ත වූ වික්ටෝරියානු ආත්මය සිහිපත් කරමින් ඇය ඒ මොහොතේද සිටියේ ශෝකාකුල භාවයකය. සිය මව සහ පියා විසින් තමන් පල්ලියේ බෞතිස්ම කිරීමේදී ඇයගේ මඤ්ඤා ලෙස වික්ටෝරියානු මහරජිව පත් කරන්නට ඇතැයි සිය නෑදෑ හිත මිත්‍රාදී කවටකම් කරන තරමට ඇය රජිනට ලෙන්ගතු වූවාය. කොළණි කිහිපයකටම සිය අනසක පත්රුවමින් සර්ව බලධාරී ආම්බන් කිරීමක යෙදුණු රැජින සතු වූ අසාමාන්‍ය පෞරුෂයට ඇය ආසක්ත වූවාය. ඉන දෙපසින් සිහින්න උකුල දෙපසට පන්නසේ පිටුපසින් තද කර මැසූ උඩුසාය පිම්බූ දිගු ගවුන් හැඳීමෙන්ද සිය මුදු ගැසුණු තම පැහැකොණ්ඩය උස්කර බැඳ හෝ කඩා දමා පාවහන් යුගලට ගැලපෙන තොප්පිය පැළඳීමෙන්ද ඉංග්‍රීසියෙන් බිනීමෙන්ද ඇය වික්ටෝරියානු පෙළපතකට නෑකම් කීමට සුදුසුකම් ලැබුවාය. පියා ඇයගේ වයස හෝ නොබලා ඇයට ඉගැන්වූ මහා පරිමාණ වෛද්‍ය පර්යේෂණ පමණක් නොව අලුත් ප්‍රතිකාර ක්‍රම එංගලන්තයෙන් නැවුනග සිලෝන් වරායකට මහේශාක්‍ය ලීලාවෙන් සම්ප්‍රාප්ත වූ බැවින් ඇය ඒ සියල්ල පිපාසිත වියලි පත්‍රයක් සේ ප්‍රීතිය නුරාගත්තාය. උරකුහරය සැත්කම් පිහියකින් දෙපළු කර පනසිඳි තිබූ හදවතේ උත්තර මහා ශිරාව සංස්ථානික මහා දහමනිය අනසඳ කපාටය දිකුණ්ඩ කපාටය තෝරා බේරා ගන්නා ආකාරයද ඒ එක් කොටසට අනන්‍ය වූද සුවිශේෂිතා ඉගැන්වීමද වෛද්‍ය පියාතින් සිදු කර තිබූ අතර ඇය පියාට අවශ්‍ය කරන සෑම අවස්ථාවකම ෆෝමලින් දියරියේ බහා තිබූ විවිධ සත්ත්ව සහ මිනිස් හදවත් එළියට ගෙන පලා ඔහු ඉදිරියෙන් තැබීමේ ශූරියක වූයේ නත්තලට කේජු කපා මේසේ සරණසන්නාසේ අභිප්‍රේරණයකිනි. ඒ වන විටත් දෙවරක් එංගලන්තයේ බලා නැවුනැගි තෙරේස් මම්මා විසින් පැවසූ දේශාන්තර කතා ඇගේ එංගලන්ත උන්මාදයේ ඇවිලූ අතර ඇය විටින් විට ඇනීට අතරපත් කළ උගුරෙන් ගැයුණු ඉංග්‍රීසි ග්‍රැමෆෝන් ගීත තැටි හිසරන්දේ වැළඳෙන තුරු අසමින් ලන්ඩන් නුවර සිව්මහල් ගොඩනැගිල්ලක
ඉහළ මාලයේ ජීවත් වීමට ඇති වූ ආසාවේ මහන්තත් අසහනය දුරු කරගත්තාය. එසේ විදෙස් රටක පුරවැසිභාවය ලැබීමට සිහිනම වූ යුවතියක් නූගත් අශිෂ්ට විනයෙන් විනිර්මුක්ත මිනිසුන්ගෙන් ගහනයයි ඉංග්‍රීසි වතු හිමියන් කියා සිටිනා කඳුකරයට දුම් කෝච්චියෙන් ගොස් ඉතිරි අශ්වකරත්තයෙන් ගෙවා ළඟාවීම සඳහා ගමන් කරමින් සිටියාය. දුම්රිය ඉදිරියට තල්ලු කර හරින තනුමේ කණුගාට දායක සුසුමක් හෙළු ඇනීටා ඇය ඒ වන විට දැන නොසිටිමුත් අනාගතයේ පොළවේ හැපි හැපි පේන කියන්නට සමත් වූ වික්ටෝරියානු හිස සයිතරන් කාසිය ආලෝකයට අල්ලා ඒ දෙස ඇසක් වසා පුරුෂ බැල්මකින් බලා නැවත සාක්කුවේ තැන්පත් කරගත්තාය. එම ගමන පුරාම දුම්රිය විසින් නලවා නිදිගන්වන්නට උත්සාහ කළද නින්දට නොවැටි අඩ නින්දකුන් ඇනීටා දුටුවේ කළු සමනල රෑනක් තේ දල්ලෙන් දල්ලට පියඹා යන නිදි අවදි සිහිනයක් පමණි. බෙනඩික් පියතුමා ශාන්ත අන්තෝනි පල්ලිය පාර මරදාන 1906 වසරේ දෙසැම්බර් 12 වන දිනදීය. ජෙෆ්රිද සේරම් මහතා වෙත දේව කරුණාවෙන් ලියමි. ඔබ කොපමණ මා වෙත බලපෑම් සිදු කර සිටියද මා නොදන්නා කරුණක් පිළිබඳව දිගින් දිගටම අසමින් මා වෙහෙසටපත් කිරීම ඔබ වැනි උගත් සමාජයේ පිළිගත් වැදගත් මහත්මයෙකුට තරම් නොවන්නේය. ඔබට ඔබගේ මව් පාර්ශවයෙන් හිමිය යුතු බූදලය නොවඩුව ලැබී ඇත. පිය පාර්ශවයෙන් ඔබට හිමිය යුතු යමක් නොලැබීම දේව කැමැත්තය. නුමගේ මව් ඇයගේ දෙමාපියන්ට කීකරුවීමේ ප්‍රතිඵලයක් ලෙස ඔබ මෙලවට බිහි කළ බවද එදිනම ඇය ස්වර්ගස්ථ වූ බවද පමණක් මට සෙබස්තියන් පියතුමා කියා ඇත. ඇයගේ දෙමාපියන් සිලෝන් දූපතේ වැසියන් වූ අතර ඔවුන්ගේ වෙනත් කිසිදු ඥාති පරම්පරාවක් පිළිබඳව මා දන්නේ නැත. ඔබගේ බහාරකරු ලෙස පල්ලියේ නම ලියාපදිංචි කර ඇත්තේ සෙබස්තියන් පියතුමාවේ. සෙබස්තියන් පියතුමා විසින් මා දැනුවත් කර ඇති ආකාරයට මා දන්නේ ඔබගේ මව විසින් ඔබ බිහි කර මියගිය පසු ඇගේ දෙමාපියන් ඔබව සහ ඔබට හිමි යුතු සියලු දේපල ඔබගේ සුභසිද්ධිය උදෙසා පල්ලියට බාර කර තම එකම දියණිය නැතිවීමේ ශෝකයෙන් මෙම රාජ්‍ය හැරදමා වෙනත් රටකට සංක්‍රමණය වූ බවයි. ඔබගේ පියා පිළිබඳව මා දන්නා දෙයක් නැති බව පුන පුනා කියමි. සෙබස්තියන් පියතුමා විසින් අතදරුවෙකු ඔබවා හට බාර කරන විට ඔබගේ කියා කිසිදු ඥාතියෙක් ඉදිරිපත් නොවූ බව මම ඔබට කියා ඇත්තෙමි. ඉන්පසු ඔබගේ සියලු අනාගත භාරය මා සහ දෙවියන් වහන්සේ උරමත තබාගත් මම ඔබගේ සියලු දේපල වලින් ලද ආදායම් ඔබ නමින් තැන්පත් කළමි. ඒ සියල්ල ඔබ වෙනුවෙන් ආරක්ෂා කර ඇත්තෙමි. ඔබට ඔබ පිළිබඳ වැඩියුතුරු තොරතුරු අවශ්‍ය නම් සෙබස්තියන් පියතුමා හමු වී විමසන ලෙස ඉල්ලා සිටිමි. එතුමන්ගේ ලිපිනය මා දැනටමත් ඔබට ලබා දී ඇත්තෙමි. එහෙත් මා දන්නා තරමින් ජීවිතයේ වැඩි කාලයක් එංගලන්තයේ ගත කළ එතුමන් මෙම දූපතට පැමිණ සිටින්නේ මදක් අසනීප තත්ත්වයෙන් බව ඔබට කියමි. එතුමන්ට දැන් වයස අවුරුදු 91කි. ඔබට දෙවි පිහිටයි. විශ්වාස බෙනඩික් පියතුමන්. ජෙෆ්රි දුම්රිය මැදිරියේ කෙළවරක පිහිටි සිහින් ආලෝකයට අල්ලමින් අසීරුමෙන් 21 වන වරටත් කියවා හමාර කරන ලිපිය පූර්ණ ව්‍යාකූලත්වයෙන් යුතු හතරට නවා සිය ගමන් මල්ල පත්‍රය තැන්පත් කරගත්තේය. තමන් අවසාන වරට බෙනඩික් පියතුමන් හමුවේ දින දෙකකට පෙර බව ඔහුට මතකය. තම දුර්දාන්ත අතීතය පිළිබඳව නිතර කළ ඉවසුම් රහිත විමසීම් දරාගත නොහැකි වූ තැන බෙනඩික් පියතුමන් සිය භාරකාර පියා පිළිබඳව අකමැත්තෙන් හෝ හෙළදරව් කරන්නට යෙදී ඇත. මෙය ජෙෆ්රි විසින් වසර ගණනාවක සිට ආරම්භයේදී නැසිවිලිකාරී යාප්පුවකින්ද කලාගත වන තැන නොලිසුම් සහගත ඇනුම් පදවලින්ද අවසානයේ තර්ජනකාලී ගාලගෝට්ටියකින්ද පාදාගත් වැසී තිබුණු දූර්ඝ මාර්ගයක් පැන්න. නිධානය සමීපයට යාමට නම් ඔහුට තව බොහෝ නන්නාදුනන්නන් හඳුනා ගැනීමටද බොහෝ දුෂ්කර කාල පරිච්ඡේදයන් ඉවසලිමත්ව ගත කිරීමටද බොහෝ දියාල සිදුවීම්වලට අසල්ලීනව මුහුණ දීමටද සිදුවනු ඇත. කෙසේ වෙතත් ඉක්මනින්ම සෙබස්තියන් පියතුමා හමුවීමට ගොස් තම සැබෑ පියා පිළිබඳව විමසා දැන ගැනීමට සිදු කළ යුතු සැලසුම පිළිබඳව ඔහු උපක්‍රමශීලීව එහෙත් ප්‍රීතිමත්ව කල්පනා කරන්නට වූයේය. පියතුමන් දැනට සිටින ස්ථානය ලෙස ලබා දී ඇති ලිපිනය
තම තේපැත්තට සමීපයෙන්ම පිහිටීම ඔහු විශ්මයට පත් කළ අතර ඔහුගේ නිධානයේ අතේ දුරින් තිබියදී එය සොයා දුර ඈත ඇවිද තමන් කෙතරම් මානසික තෙහෙට්ටු වූවාදැයි සිතුවේය. බෙනඩික් පියතුමන් මුණගැසුණු අවසන් දින සන්ධ්‍යාව අත්‍යන්තයෙන්ම අප්‍රසන්නකාර සහ ප්‍රෝඩාකාරී එකක් විය. පියතුමා විසින් දින ගණනාවක් වෙහෙසී වී ලියන ලදැයි සිතිය හැකි මොහොතේ ඔහුගේ ගමන් මල්ලේ වූ ලිපිය ජෙෆ්රි ඉදිරියේ දිගු කර පියතුමා නැගී සිටියේ. අකීකරු මිත්‍යා දෘෂ්ටික ආත්මයකට ආමන්ත්‍රණය කිරීමෙන් වෙහෙසටපත් වූ යකදුරෙකුගේ පරාජිත ලීලාවකිනි. ඉන්පසු වසර 20ක් පමණ වන තෙක්ම රැකවරණය වෙනුවෙන් පියක් ලෙස වෙහෙස වූ ආරක්ෂකයා නැවත මුණ ගැසම යන ප්‍රාර්ථනය හෝ නොමැතිව ආගන්තුකයෙකු ලෙස ජෙෆ්රිගෙන් සමුගත් අයුරු ඔහු ලිපිය සහිත දිගු කවරය අශ්ලීලාකාරයෙන් මනමින් බලා සිටියේය. ඒ මොහොතේ තමන්ගේ සිත පෙරණ ලද ක්‍රූල අවලන් දුෂ්ට සිතිවිලි වලින් දෙපායට විලංගුලාගත් ඔහු පියතුමන් පසුපස නොයා එතුමන් යන මඟ අවඥාණයෙන් බලා සිටි අයුරු සිහිපත් වන විට දැන් ඔහුගේ සිතට ලැජ්ජාවක සෙවණැලි වැටේ. එහෙත් ඒ මොහොත ඒ ආකාරයෙන් ගතවන බවට වන පෙර නිමිති ඊට පෙර පෙන්වුම් කර තිබීම මත එය ඔහුගේ අකෘතඥතාවය යයි සිත කියන්නේ නම් එය නිවැරදි වැටහීමක් බව ජෙෆ්රි ඔහුගේ తాවකාලික අමනෝඥ සිතවිලිවට තේරුම් කර දුන්නේය. දුම්රිය වේගයෙන් දිව ගියද කවුලෙන් එපිට අඳුරු ලෝකයේ හරහා බෙනඩික් පියතුමා ඔහුට පිටුපා ගමන් කළ සිටි. කුඩා කොළුවෙකු අතින් අල්ලාගත් ඔහු දිගෙන් දිගටම ගමනේ යෙදුනේය. ඔහුට සිහිපත් වූයේ කිවීස් කොලීජිය යයි නම් කර තිබුණද ඔහු ඇතිළු වන විට රෝයල් කොලීජිය යයි නම් ලද යටත් විජිත පාලනයෙන් බිහි වූ පාසලට බෙනඩික් පියතුමන් තමන් කැටුව ගිය ආකාරයයි. එකලද අල්ප භාෂී වූ කුඩා ජෙෆ්රි නන්නත්තර අනාථ හැඟීමකින් පෙඟෙමින් වයස අවුරුදු 13 පමණ වන තෙක් වැඩුණේ අඩු ක්‍රියාකාරී දරුවෙකු ලෙසය. කෙටි නාසිකාවෙන් හුස්ම ගන්නවා දැයි නොහැඟෙන තරමට හදිසි නිශ්චල පාෂාණ භූත වීමකට සමත්කම් දැක්වූ ඔහු හිටගෙන සිටියතීම ක්ලාන්ත වී ඇතැයි ගුරුවරුන්ට සිතෙන තරමට තාප්‍ර ගණනාවකට අජීවී වස්තුවක් බවට පත් වූයේ එමගින් සියල්ලන් බියගන්නවා බොළඳ අවධානයකට ලක්වීමේ ළමා ආශාවකිනි. එහෙත් පසු කලෙක ඔහු අද්දුටුවේ එම තාවකාලික මරණයෙන් අත්වන තප්පර ගණනාවකට ලෝකයෙන් මිදීමේ සැහැල්ලුව නරකම නැති බවයි. කල්යාමේදී පල්ලිය ප්‍රධාන පියතුමන් රාත්‍රී කාලයට තම මිත්‍ර කොළු ගැටව් එතුමන්ගේ ශුද්ධ වූ කුටියට ගෙන්වා ගන්නේ මන්දැයි බැලීමට සියල්ලන්ට රහසින් ගිය හොරගමනේදී යතුරු සිදුරෙන් ඔහුදු අද්දුටු දේ අත්පා ගැට ගැසූ තම සගයන්ගේ කෙසඟ නිරවත් සිරුර ඔහු නැවත නැවතත් පත් කර සිටියේ පාසලේදී විටින් විට අත්විඳි ලිහිල් භාවයටමය. එනිසාම එය දැක ගනු පිණිස මධ්‍යම රාත්‍රියේ ඔහු නැවත නැවතත් යතුරු සිදුරට එබුණේය. එවන් මොහොතකදී ඔහු කෙතරම් ලෝකයෙන් ඉවත් යන්නේ දෙයත් ඔහු ඉදිරියෙන් යමෙක් නැගී සිට ඔහුගේ නෙත්තේ බැලුවහොත් ඒවා අන්ධ වී ඇතැයි යමෙකු සිතින තරමට අප්‍රාණික අජීවී භාවයක් පෙන්눔 කර හරින්නේය. ඒ තරමටම ඔහු ලෝකයෙන් ඈත්ති ඔහුගේම ලොවක ඒකාත්මික වන්නේය. ප්‍රධාන පූජකවරයාට ස්වර්ගයෙන් සුවගෙන ආමෙම රාත්‍රී සංදර්ශනය එතුමන් හා එක්ව තවත් ප්‍රේක්ෂකයෙකු නැරඹූ බව දෙවියන්ට ස්තුති වන්නට ප්‍රධාන පියතුමන් කිසි දිනක දැනුන්නේ නැත. කෙසේ නමුත් බෙනඩික් පියතුමාගේ ආරක්ෂාව යටතේ සිටි ජෙෆ්රි කිසිදු දිනක ප්‍රධාන පූජකතුමා ඉදිරියේ සෙලිවෙන් කඹේ කෙල්ලී සිටීමේ කුරුසයට කරගැසුවේ නැති බව සත්‍යයක් වුවද මේ මොහොතේ ඔහුම කාරණය තුච්ච ලෙස ඉවත ගැමුවේ එමගින් බෙනඩික් පියතුමන්ට හිමිය යුතු කෘතඥ භාවය දුවන දුම් කෝච්චියකට